ඔව් ගන්න. කොහෙද ආවේ? සත්තු වත්තට ආවා. Hi guys, ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපි ගොඩක් දවසකින් එළියට ගියේ නැහැ. ඉතින් ඒ නිසා ඇත්තටම එළියට යන්න නැති හේතුව මේගොල්ලන්ට ටිකක් සනීපමදි. මේ දවස්වල වෛරස් එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක ගොඩක් දුර යන්න බෑ. ඉතින් ඒ නිසා අපි ගෙවල් ළඟ තියෙන පින්නවල සූ එකට තමයි නතාලියවයි කෙන්සෝවයි එක්කරගෙන ඉන්න ඩිසයිඩ් කළේ. ඉතින් කෙන්සෝගේ නම් ෆස්ට් ටයිම් තමයි සූ එකට ආපු. හැබැයි නතාලියා කලින් සූ එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකේ වීඩියෝ එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. එතකොට නතාලියා ගොඩක් පොඩි. ඉතින් අපි බලමු. දැන් අද නතාලියා ටිකක් ලොකුයිනේ දැන්. ඉතින් කොයි විදිහට ඒ දෙන්න එන්ජොයි කරයිද කියලා. කොහෙද යන්නේ? කවුද කෙන්සෝ? කවුද? ඔතේ ඇඟිලි ලං කරන්න එපාද? වපුරු බිම් ප්‍රදේශ වල තමයි ඉන්නේ. ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලෝ අපි දැක්කහම ඒක අර දුවන්න තමයි බලන්නේ නිකන් බයට වගේ. මම පේන්නේ. උඩනේ. ඒගොල්ලෝ සූ එකෙන් එළියට ආවට පස්සේ නතාලියාට එලිෆැන්ට්ස්ලා බලන්න ඕන වුණා. ඉතින් ඒ නිසා අපි මේ අලි බලන්නත් එක්කම ගියා. මේ වෙලාවේ ඒගොල්ලෝ ගාල් කරගෙන ඉන්න ඉතින් ඒ නිසා අපි ඇතුළටම ගිහිල්ලා එලිෆැන්ට්ස්ලා ටික බලලා ආවා. ලොකුවට වීඩියෝ කරේ නැහැ. මොකද මේ පොඩි දෙන්නත් එක්ක චුට්ටක් අමාරුයි. ඒගොල්ලෝ දෙන්නම වඩාගෙන ඉතින් එතන පයින් යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ලොකුට වීඩියෝස් ගත්තේ නැහැ. Jangan, nanti ya.
ඔන්න ඉතින් මේ විදිහට තමයි අද දවසේ ගෙවුනේ. කෙන්සෝ නම් ඉතින් අහට මෙහෙට ඔය විදිහට දුව තමයි එයාගේ ලෝකේ ඉතින් එයාගේ වැඩ වැලි යනවා. ඔව තමයි ඉතින් එයාගේ සෙල්ලම්. ඉතින් මැනිකනම් අලි බැලුවා. සත්තුත් බැලුවා. ඉතින් ඒ දෙන්න අද එන්ජොයි කළේ විදිහට තමයි.